දානවා. වැඩි වෙන්නේ නැහැ. දණ්ඩ වැඩි වෙන්නේ කමු ඊට පස්සේ. ඒ විදිහට තමයි මුලින්ම පෑන් කේක් හදාගන්න අපි පිටි ටික දමා ගන්න ඕනේ. ඊට පස්සේ මොනවද දාන්නේ? ඊට පස්සේ කහයෙන් දවන්න කොහෙද? මොකෙන්ද කහ පාට වෙන්නේ පෑන් කේක් එක. දැස් ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ඊට පස්සේ අනා ගන්න තියෙනවා. ඊට පස්සේ එතකොට මෙන්න මෙහෙම කලර් මික්ස් කරගන්න. මික්ස් කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ මික්ස්. පොල් කිරි ටික මේ මිරිකගෙන තිබුණේ කලින්ම පොල් කිරි ටික ටික එකතු කරලා මික්ස් කරගන්න හොඳට. අල්ල ගන්න ඕනේ. පාපෝ හොඳට කවලා කරන්න. දී වෙනකම් අතුල්ලා. දී වෙනකම් අරකට තිබ්බන සිංහාර මේ කරන්නේ මොකක්ද ඒක? බීටරය. ඊළඟට තියෙන බිත්තරයක් එකතු කරගන්න. වෙන භාජනයකට කඩාගෙන බිත්තරේ දාගන්න. නැත්තම් බිත්තරේ නරක් කරලා තිබ්බොත් කෙලවෙලා යනවා මිශ්‍රණයට. ඔලන බිත්තරේ හොඳයි. බිත්තරේ දාගෙන ආයි හොඳට කවලම් කරගන්න ඕනේ. මම මික්ස් කරා. හොඳට වහිනවා එළියේ මේ පේනවනේ වැස්ස තරම. ඊළඟට අපිට තියෙන්නේ පොල් මිශ්‍රණය හදාගන්න. ගාගත්ත පොල් ටික තියෙනවා මෙතන. ඊට පස්සේ තාච්චිය තියලා වේලෙනකන් තියාගන්න ඕනේ. වේලෙනකන් නෙමෙයි රත් වෙනකන්. ඊට මොනවද දාන්නේ? නිකන් ඉස්සෙල්ලා කබලේ බෙද ගන්න ඕනේ. කබලේ බෙද ගන්න ඕනේ එනසල් ලැටේකුයි කරාමුණට දෙකයි. එනසල්ලට කරාමුණට දෙකයි කබලේ බෙද ගන්න. හොඳින්. රන්නන් පැහැටෙනකම් බෙදගෙන ඔය ටික තලා ගන්න ඕනේ අපි. තලාගෙන මොනවා කරන්නේ? තලාගෙන තමයි ඔකට දාන්නේ. මේකද? නෑ. පොල් එකට දාන්නේ. පොල් එකට තමයි දාන්නේ. වංගෙඩි අරගෙන කොටා ගන්න. මේක තලා ගන්න. ඉස්සෙල්ලාම සීනි හැන්දක් දා ගන්න ඕනේ. රත් වුණ තාච්චියට. හැන්දක් ඇදී. මේක රත් වෙනවා තමයි ආයෙත් කොහොමද රත්ලා දිය වෙන්න ඕනේ. එහෙමනේ. වතුර දාන්න එපාලු. අපේ මිස් තමයි කියන්නේ. අපි මැඩම් කියන්නේ වතුර දාන්න එපාලු. ඒ කොහොමද ඉබේ මේ වෙන්නේ? ඕයි. නෑ පදමට එනවා මේ ටික. මෙන්න මේ විදිහට දිය වෙන්න ඕනේ හොඳට සීනි ටික. තාම නෑ. ඊට පස්සේ මොනවද එකතු කරන්නේ? වතුර ටික. උණු වතුර ස්වල්පයක් එකතු කර ගන්න ඕනේ මේකට. එතකොට මදිද? තව සීනි හැදී එකමාරක් එකතු කරගන්න මේකට.
මේක කැට ගිහලා තියෙන එක මේ වෙනකම් කඩා ගන්න දී වෙනකන් තියනවා. ඔක අල්ල ගන්න. තුරු ගන්නවා. මේක කැට ගැහිලා තියෙන්නේ දැන් සීනි. ඒ ටික දී වෙනකන් කඩා ගන්න ඕනේ. කඩා ගන්න ඕනේ. ටික දී කර ගන්න ඕනේ හොඳට. හොඳි ගන්න ඕනේ හොඳට. ඊපස්සේ අර කොටාගත්ත කුරුදු කරලයි එනසල් ලැටේ දාගන්න එකට. කුරුදු නෙමෙයි මොනවා කරාමුණේට. ඊට පස්සේ පොල් මිශ්‍රණය මීට එකතු කරගන්න තමයි තියෙන්නේ දාන්න. ඊට පස්සේ හොඳින් කවරම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් කවලම් කරගන්න. රස පාටට හැදීගෙන එනවා දැන් ටික ටික. අවශ්‍ය පදමට ලුණු එකතු කරගන්න. ඔයාලගේ රස පදමට ලුණු. ඊළඟ ගානට ආවට පස්සේ වැඩි කළු කරගන්න එපා. රස නැති වෙනවා. ඊට පස්සේ ටික ඕෆ් කරගෙන පැන්කේක් හදන්නයි තියෙන්නේ. ෆෑන් එක දිහා හොඳින් ටච් කරගන්න. ඊට පස්සේ පොල් තෙල් ස්වල්පයක් එකතු කරගන්න. මුඩියට දාලා චූට්ටක් දාන්න. මුඩියට දාලා චූට්ටක් දාන්නලු. ඇති. චූට්ටක් දෙනවා. මද ගින්දරේ හදන්න. මද ගින්දරේලු හදන්න ඕනේ. ගින්දර අඩු කරගන්න. දැන් හරි. දැන් පැන්කේක් හදන්න යන්නේ. මේ කරකන්න. ලස්සනට ගන්න. ඒක හරියට ආවේ නෑ මගේ අතින්. තියෙන්නේ. කැතබුණා. ඊළඟ එකේ දාන්න. ඒක තමයි ගැලවෙන මේ ගානට ගත්තා. ගැලවෙන ගානට ගන්න ඕනේ මේ විදිහට හෙලවෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ මොනවා පොල් දාන්නේ. ඊට පස්සේ මේ විදිහට කයින් කරගෙන උච්චන් දෙන්න එපා. පොල් ටික එකතු කරගන්න. ඊට පස්සේ රවුම් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ලස්සනට රවුම් කරගන්න. නොමයි පැන්කේක් හදන්නේ. ඉන්න මේ විදිහට තමයි හදලා ඉවරනට පස්සේ පැන්කේක් ටික තියෙන්නේ. දැන් තියෙන්නේ කන්නයි. අපි බලමු පැන්කේක් එකක් කාලා රසයිද කියලා.